ආදර මල්වල පාට කියන්නද ඒ වගේ ලස්සන තව නෑ. අපේ පැත්තට නම් මේ දවස්වල මාර රස්නේ. ඔයාලගේ පැතිවලටත් එහෙම ඇති. මේ දවස්වල අවසරත් එක්ක සාමාන්‍යයෙන් වතුර තිබහත් වෙනවා වැඩි. ඉතින් ඒ හින්දා මම මේ හදාගන්නේ ගෙදර තිබ්බ දොඩංගිඩි භාගයකින් බීම ටිකක් හදාගන්න. මොකද මේ දවස්වල හරිම අවසරත් එක්ක වැඩ කරන කට්ටියටත් අමාරුයි, අපිටත් අමාරුයි. ඒ හින්දා මම මේ හොඳට කෝල් වතුරෙන් බීම එකක් හදාගන්න තමයි හදන්නේ. ඉතින් ටක් ගාලා මේක හදාගෙන ඉවරලා ඉස්සරහ වැඩ කරන කට්ටියටත් ගෙනිහින් දෙන්න ඕනේ. ඉතින් මේ විදිහට ගම්බිරිස් කුඩු දාලා අයිස් කැට දාලා තමයි මම මේ බීම එක හදාගන්නේ. ඉතින් අපේ චූටි පැටියත් මේක බොනවා. චූටි පැටියට එයාගේ බෝතලේටයි චූටි පැටියාගේ තාත්තිට වෙනම වීදුරුවකටයි දාගෙන අයිස් කැටක් දාලා දැන් මේ බීම එක අරන් යන්න තමයි හදන්නේ ඉස්සරහට. ඉතින් අපේ බීම බීලා ඉවර වෙලා දැන් මේ යන්නේ පොඩ්ඩක් නාන්න කියලා. මොකද මේ දවස්වල රස්නෙත් එක්කන් ගෙදරින් කොච්චර නෑවත් අර ඇලක දොලක බහලා නානවා වගේ හැඟීමක් දැනෙන්නේ නැහැ. ඉතින් මේ දවස්වල හැම වෙලේම වගේ කොහේ හරි යන්න තමයි බලන්නේ. මොකද අපේ මේ ගෙවල් හරියෙන් දැද්රුව යන හින්දා හැම තැනම වගේ නාන්න තැන් තියෙනවා. ඉතින් මේ තියෙන්නේ දැද්රුවේ කොටසක් තමයි. ඉතින් ඔය විදිහට ඇවිල්ලා මම නම් නෑවේ නැහැ. ඔන්න ඉතින් මම නම් අද නෑවේ නෑ. චූටි පපයාගේ තාත්ති එක තමයි නෑවේ. මොකද මට ටිකක් සනීප නෑ වගේ තිබ්බා. තාම එහෙම තමා ටිකක් සනීප නැති ගතියක් තියෙනවා. ඉතින් චූටි බබා මෙන්න මේ විදිහට තාත්තා එක්ක හොඳට නෑවා. අපි කොහොමත් පැය එකමාරක් වගේ මෙතන හිටියා. කොහොමත් ඉතින් මේ චූටි කාලෙම මේ වගේ දේවල් වලට හුරු වෙන එක ඇත්තටම හොඳයි. ඉතින් අපි හවස් වෙනකම් මෙතන ඉඳලා දැන් ටක් ගාලා එන්න ඕනේ. මොකද අපි රැ වෙලා අද හස්බන්ඩ්ගේ ගෙදර යන්න තමයි හිතාගෙන ඉන්නේ. ඉතින් අපි මෙතන 6:30 විතර වගේ වෙනකම් ඉඳලා ඉක්මනින් කොටට එන්න ඕනේ. මොකද අද හස්බන්ඩ්ගේ ගෙදර යන්න තියෙන හින්දා ටිකක් කලින් යන්න ඕනේ. මොකද රෑ වෙන්න කලින් ගෙදර එන්න ඕනේ. චූටි පැටියත් එක්ක යන හින්දා ඉතින් ටක් ගාලා අපි ඇවිල්ලා මේ යන්න හදන්නේ හස්බන්ඩ්ගේ ගෙදර. එයාලා ගෙදර නම් එච්චර දුරක් නැහැ. විනාඩි 10ක 15ක දුරක් තමයි තියෙන්නේ. ඉතින් මේ ගෙදර ආව ගමන් හස්බන්ඩ්ගේ තාත්තා අපේ චූටි මැනික එක්කන් කතා කරනවා, සෙල්ලම් කරනවා. ඉතින් අපේ මැනිකත් බලන් ඉන්නේ. ගෙදර ගියපු ගමන් සීයා අතට යන්න තමයි බලාගෙන ඉන්නේ. සඳවතේ ඔබ මගේ මගේ කියලා මං අහස බලා වුණා. අහස බලා වුණා. ඇසිපිය හෙලනායේ සුළු මොහොතේ. ඔන්න ඉතින් සීයා එහාට ඇවිදින්න දුරු කරන්න තමයි හැදුවේ. මේ තියෙන්නේ අපේ හස්බන්ඩ් චූටි කාලේ සෙල්ලම් කරපු සෙල්ලම් බඩලු. ඉතින් දැන් එයා මට මේකෙන් එක අරගෙන පෙන්නන මේකෙන් මම සෙල්ලම් කරා හැම කියලා. ඉතින් අපිට තේහෙකුත් හම්බුණා. ඉතින් මේ අන්තිමට හස්බන්ඩ් පෙන්නන්නේ එයාගේ ආච්චම්මයාට රටින් ගෙන දුන්නේ සෙල්ලම් බඩුවක්ලු. හැබැයි තාම මේකේ විදිහටම වැඩ. එයා දැන් ඒක තමයි මට පෙන්නන්නේ අවුරුදු 23කටත් වැඩි මේ සෙල්ලම් බඩුව තාම වැඩි කියලා. ඉතින් එයා ඒ වගේම අපේ චූටි පැටියත් එක්කත් සෙල්ලම් කරා. චූටි පැටියයි තාත්තී දෙන්නම තාත්තිගේ චූටි කාලේ සෙල්ලම් බඩුවෙන් සෙල්ලම් කරලා අපි මෙහෙම ටිකක් වෙලා ඉඳලා ඉක්මනින් ගෙදර එන්න ඕනි. මොකද මේ වෙලේ 8ට විතර ඇති. මොකද චූටි පැටියත් එක්ක ගියේ හින්දා ටක් ගාලා ගෙදර එන්න ඕනි. එහෙනම් ඉතින් අදට vlog එකෙන් ගිහින් එන්නම්. අපේ channel එක subscribe කරලා ඔයාලත් අපේ YouTube family එකට එකතු වෙන්න කියලා ආදරෙන් මතක් කරන ගමන් එහෙනම් අදට ගිහින් එන්නම්.